1996 ලෝක කුසලානේ. ඒ නම ඇහෙනකොටත් ඇඟට පුදුම ගැම්මක් එන්නේ. පොඩි රටක් ලෝකෙම දිනපු හැටි. ඇත්තට මේක අදහගන්න බැරි ජයග්‍රහණයක්. ඔව් මුළු රටක්ම සතුටු වුණා. උද්දාමයට පත් කරපු සිදුවීමක් ඒක. අද අපි මේ අතේ තියෙන වාර්තා ලිපි ටික අරගෙන බලමු. අර අසිරිමත් ගමන ගැන ගැඹුරින්ම කතා කරමු. ඒ කියන්නේ මුහුණ දුන්න අභියෝග, පාවිච්චි කරපු උපක්‍රම, අනිවාර්යයෙන්ම තීරණාත්මක අවස්ථා, ක්‍රීඩකීන්ගේ දායකත්වය මේ හැමදේම. මේකනේ 6 වෙනි ලෝක කුසලානය. ඔව් පාකිස්තානයේ, ඉන්දියාව, ලංකාව තුන්දෙනාම එකතු වෙලා කළේ. හරි. එතකොට මේ ජයග්‍රහණයට පාර හැදුනේ කොහොමද? මං අහලා තියෙනවා හරිම අමාරු කාලයක් තිබුණේ කියලා. අම්මෝ ඒක ලේසි උනේ නෑ. තරංගාවලියට එන්නත් කලින් ලොකු ප්‍රශ්න ගොඩක්. සල්ලි ප්‍රශ්න. සල්ලි ප්‍රශ්න. ඒ කියන්නේ හිතන්නකෝ සමහර ක්‍රීඩකින්ට අමතර රස්සාවල් හරන්න ඕන. අර්ධකාලීන ජොබ්ස්. ආපා. නායක අර්ජුන රණතුංගට එහෙම අසංක ගුරුසිංහ වගේ අයව ගෙදර නතර කරගන්නත් වෙලා තියෙනවා. අනුග්‍රහකයෝ හොයාගන්න තමාරු නෑ. එහෙම තත්ත්වයක් උඩ තමයි ලෝක කුසලනට ලෑස්ති උනේ. හරියටම ඒ මදිවට අර මුරලිගේ ප්‍රශ්නේ තව නේද 95 ඕස්ට්‍රේලියානු ටුවර් එකටදී. ඔව්. ඒක ලොකු කතාවක්. පන්දු යැවීනේ එරියව්ව නීති විරෝධී කිව්වා. ඊට පස්සේ පන්දුව පළුදු කළා කියලා චෝදනාව. ඒ වගේ දේවල් කොහොමද කණ්ඩායමට බලපෑවේ මනසට එහෙම? ඒකෙන් වුණේ කණ්ඩායම ඇතුලේ අර අපිට ගහනවා වගේ හැඟීමක් ඇති වුණා. ආරක්ෂක මානසිකත්වයක්. හරි. හැබැයි පුහුණුකරු ඩේ වොට්මෝර් ඒක පාවිච්චි කරා. කණ්ඩායම තවත් එකමුතු කරන්න. මානසිකව හය කරන්න. ඒ අතරේ තමයි අර කොළඹ බෝම්බ ප්‍රහාරය සිද්ධ වුණේ. ඔව්. ඒකෙන් පස්සේ ආරක්ෂක ප්‍රශ්නාව ඕස්ට්‍රේලියාවයි බටහිර ඉන්දී කොදෙව් කණ්ඩායමයි ලංකාවේ සෙල්ලම් කරන්න ආවේ නෑ. එතකොට තරඟ දෙකක් නිකම්ම දින්න. ඔව්. ප්‍රසාද ලකුණු ලැබුණා. ඒක කණ්ඩායමට ලෝකෙට දෙයක් ඔප්පු කරන්න ඕන වුණා. අර ඉන්දියාවයි පාකිස්තානයයි එකතු වෙලා ඉවිත් මැච් එකක් ගැහුවනේ ලංකාවේ. ඔව්. සහයෝගිතා තරඟයක්. ඒක ලොකු හයියක් වෙන්න ඇති. අනිවාර්යයෙන්ම ලොකු හයියක් වුණා. ඉතින් මේ ඔක්කොම ප්‍රශ්න මැද්දේ තමයි ලංකාව අලුත් විදිහට සෙල්ලම් කරන්න ගත්තේ. රණතුංගගේ නායකත්වය අසාමාන්‍යයි. එයාට තිබ්බ විශ්වාසය. වොට්මෝ ගෙනාපු අලුත් පුහුණු ක්‍රම, ෆිට්නස්, මයින්ඩ්සෙට් එක ගැන අවධානය. ඒ වගේම තමයි අර පිටිකරන උපක්‍රමය. ඒක විප්ලවයක්. සනත් ජයසූරියයි කළු විතරණයි. පළවෙනි පන්දුවාර පහදලා ෆීල්ඩ් රෙස්ට්‍රික්ෂන් එකෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. බෝලර්ලට ගැහුවා කියන්නේ අම්මෝ. ඉන්දියාවට ගහපු මැච් එකේ 117ක්ද? ඔව්. එංගලන්තයට 121ක්. ඒකෙන් අනිත් ටීම්ස් වලට ලොකු පීඩනයක් ආවා. මුඩින්ම පීඩනය එල්ල කළා. මූලික වටේදී සුපිරිදස්කම් පෙන්නුවා. සිම්බාබ්වේට අර ගුරුසිංහ ගැහුවා නේද 87ක්? ඔව්. අරවින්ද එක්ක 172ක පාර්ට්නර්ෂිප් එකක් ගුරුසිංහ. එයා තමයි අංක 3 ස්ථාවර කළේ. ඉන්දියාවත් එක්ක මැච් එකේ සචින් 137ක් ගැහුවත් ලංකාව දින්න. ජයසූරිය ගැහුවා 79ක් වේගෙන්. පස්සේ රණතුංගයි තිලකරත්නයි එකතු වෙලා ඉවර කළා. කෙන්යාවට ගහපු 398. ඒක වාර්තාවක් නේද ඒ කාලේ? මේ වෙනකොට අරවින්ද 145, ගුරුසිංහ 84, රණතුංග නොදැවි 75ක් ගැහුවා. ඒකත් වේගවත්ම අර්ධශතකයේ වුණා වෙද්දී. අසංක ගුරුසිංහ ගැර ඇත්තටම වැඩි කතාවෙන් නෑ වගේ නේද අනිත් එක්ක බලද්දි. ඒක ඇත්ත. එයා තමයි අර නිහඬ වීරයා වගේ. අංක 3 ස්ථානයේ ස්ථාවරත්වය. ඒක ගොඩක් වටිනවා. හරි. ඊට පස්සේ අර්ධ අවසන් පූර්වවර තරඟය එංගලන්තයට රැහෙව්වා. ඒකෙදි තමයි සනත් පන්දු 44කින් 82. මට තාම මතකයි ඒක. එංගලන්තයට හිතා ගන්නත් බැරි වෙන්න පිස්සු හැදුන ඇලට ගුරුසිංහත් එතන 45ක් ගැහුවා. එතකොට කල්කට්ටා අවසන් පූර්ව තරඟය. ඒක නම් ටික කවුල් වුණා නේද? ඔව්. ඊඩන් ගාඩන්ස් වල ලංකාව 251යි 8ක් ගැහුවා. අරවින්ද 66යි. ඉන්දියාව හොඳට පටන් ගත්තා නේද සචින් එක්ක? 9-8ක් වෙලා හිටියේ. සචින් අවුට් වුණා විතරයි. ඒක කළුවිතරණ ස්ටම්ප් කළේ ජයසූරියගේ බෝල් එකට. ඔව්. එතනින් පස්සේ 128ක් වුණා. කඩා වැටුණා. ඊට පස්සේ අර ප්‍රේක්ෂක කලබල අවාසනාවකට තරඟේ නතර කරලා ලංකාවට ජය දුන්නා. ඉතින් ෆයිනල් එක ලහෝවල ඕස්ට්‍රේලියාවට එරෙහිව. ලොකුම අභියෝගය. රණතුංග ටොස් එක දිනලා හැමෝම හිතුවේ බැට් කරයි කියලා. ඒත් ෆීල්ඩ් කරන්න තීරණය කරා. ඒක ලොකු පුදුමයක් වුණා. නිර්භීත තීරණයක්. අවසන් තරණයකදී ඒ වගේ දෙයක්. මොකක්ද ඒකට හේතුව වෙන්නේ නැත්තේ? සමහර විට රැට පින්න බහින නිසා දෙවනෝ පන්දුර පහර දෙන එක ලේසිචලා හිතන්නේ නැති අනිත් එක ලකුණු හම්බා යාමේ පීඩනය ඕස්ට්‍රේලියාවට දෙන්න. ඒක වැඩ කරා නේද? වැඩ කළා. අරවින්ද පන්දු යැවීමෙනුත් සුපිරියටම කළා. කඩලු 3ක් ගත්තා. ඕස්ට්‍රේලියාව 241කට සීබා වුණා. හැබැයි ලකුණු 241ක් කියන්නේ ෆයිනල් එකක ලොකු ගාණක්.
චේස් එක පටන් ගත්තෙත් අවුල් සහගතව නේද? ඕ 23ට දෙකක් ගියා. ජයසූරියයි කලුවිතරණයි දෙන්නම අවුට්. ලොකු පීඩනයක්. එතෙන්දි තමයි අරවින්ද ද සිල්වා. අසහාය ඉනිමක් එක. නොදවි 107ක් මැච් එක අතට ගත්තා. මුලින් ගුරුසිංහ එක්ක ගුරුසිංහ 65යි ඒ දෙන්න 125ක් එකතු කළා. ඊට පස්සේ රණතුංග එක්ක. එයා නොදවි 47යි. ඒ පාර්ට්නර්ෂිප් එකෙන් තමයි ඉවර කරේ. රණතුංගලා අන්තිමට ගහපු හතරේ පාර ඒක තමයි ජයග්‍රාහී මොහොත. අරවින්ද අවසන් තරඟයේ වීරයා ජයසූරිය තරඟාවලියේ වීරයා ඒත් මේක තනි පුද්ගල දස්කම් විතරක්ම නෙවෙයි නේද? කොහෙත්ම නෑ. මේක කණ්ඩායම් ජයග්‍රහණයක්. රණතුංගගේ නායකත්වය, ගුරුසිංහගේ ස්ථාවරත්වය, කලුයිතාරණ, වට්මෝගේ පූණුව හැමෝගෙම එකතුවක්. බාධක ගොඩක් මැදින් ආපු ගමනක්. මූල්‍ය, දේශපාලනික, ආරක්ෂක ප්‍රශ්න. හරියටම. ඒ හැමදේම මැඩගෙන අලුත් උපක්‍රම පාවිච්චි කරලා 6 නායකත්වයක් යටතේ දිනපු අසිරිමත් ජයක්. ඒක ලංකාවේ ක්‍රිකට් වලට විතරක් නෙවෙයි මුළු රටේටම ලොකු දෙයක් වුණා. ජාතික අභිමානය ඉහළටම ගියා එකෙන්. අවසාන වශයෙන් හිතන්න දෙයක් තියෙනවා. එදයි ජයග්‍රහණිය දිහා බැලුවම අභියෝග අලුත් විදිහට හිතපු හැටි තනි පුද්ගල දස්කම් මේ ඔක්කොම එකතු වෙලා තිබුණා. අද වගේ ක්‍රිකට් ක්‍රීඩාව හරිම ස්ට්‍රක්චර් වෙලා හැමදේම ඩේටා අනුව ප්ලෑන් කරලා කරන ලෝකයක 1996 ලංකාව වගේ අන්ඩර්ඩොග් කණ්ඩායමකට එහෙම නැත්තම් බලාපොරොත්තු නොවූ කණ්ඩායමකට ආයෙත් මේ වගේ කතාවක් ලියන්න පුළුවන් වෙයිද?